මේ මොනවද මේ කැඳ මොනවද නෑ මම මේ පෝච්චියේ තමයි හීම්බෝය විටියා හිටගන්නේ. ඒක වලට ඔක්කොම ටික හිටවන්නම්. බින්ගුඩ්ඩක් වගේ හැරුවා අතු ටික එන්න පස් ටික හොඳට මේ වගේ තඩ කරන්න. පිටිපස්සේ තියෙන කෝප් එක ගත්තා. අයියාගේ මහා ටැංකියේ වතුර පොඩ්ඩක් ගත්තා. මේක හොර වැඩක්. අයියට කියන්න බා. එද්දවාමේ ඕගොල්ලන්ටත් අක්මාවේ ලෙඩක් තියනවද? ඒ පැලේ පැලුණාම ඕගොල්ලන් අරන් යන්න. මම හැවෙලෙන් තියන්නේ මුල්ල දින්නේ. මම මෙහෙම හිටව පැලයක් පෙන්නන්නද? එන්න. මේ තියන්නේ පෝච්චියේ හිටව හීම්බෝල් විටිය පැලයක්. ඕගොල්ලන් ගෙදර ඉන්න නැහැ කියලා බල ඉන්න එපා. පෝච්චියක හිටව ගන්න. අතුත් පැලවෙනවා. මේ තාත්තේ මේ ආච්චි කොහොමද මේකෙන් කොටන්නේ? ඉන්න පුතේ කොළ ටික ඉගෙන ගන්න. පොඩක් උස්සන්න පුතේ. කොහොම කොටන්නේ නිකන්. අච්චි ලස්සනට කොටලා පෙන්නන්න ඕනේ. අටත් කියලා දෙන්න. මෙන්න. මට වැෑනේ. එහෙනම් නිකම්ම කොටන්න මෙහෙම. පුරුදු වෙන්න ඕනේ. අල්ල ගන්න. ඒක අමාරුයි. මේව ලේසි. අපි එහෙනම් කොටලා ඉවර වෙලා කැඳ හදමු. ආච්චි පොල් ටික ගන්න මම කොටනකෝ. තිමි අර හීම්බෝ විදිය කැඳ හැදුවා. බොන්න. පාටකද පන්නේ වෙන්නේ. තෙම්බුවාම ওই පාට තමයි. හරිම රසයි. නැන්දේ මාමේ අක්මාවේ ගැටල් තියලා නම් මේ කැඳ එක හදාගෙන බොන්න. හීම්බෝ විදියා.